හරි දැන් හරි ඇති. ළඟවන මම නැවත කියනවා. නැටුම පේන්නේ නෑ. නැටුමක් නෙමෙයි මේක. මේ තමයි යෙදවුම. මේ තමයි නිමවුම. මේ තමයි යෙදවුම. මේ තමයි නිමවුම. මේවාට පේන්නේ ඵලදායිතාවය. ඉතින් අපි යන්නේ ඵලදායිතාවය වර්ධනය කරගන්න නිෂ්පාදන සාධකයක් සතු නිමවුම් බී කිරීම හැකියාව ටික ටික වැඩි කරගන්න. කොහොමද අපි ඒක සිද්ධ කරන්නේ? ආයි කියනවා මේ ඉන්නේ යෙදවුම, මේ ඉන්නේ නිමවුම නම් මෙන්න ළමයි ඵලදායිතාවය. හරි. මෙහෙම වෙනකොට ඵලදායිතාව අඩු වෙනවා. මෙහෙම වෙනකොට ඵලදායිතාව වැඩි වෙනවා. දැන් බලමු අපි කොහොමද ඵලදායිතාව වැඩි වෙන්නේ. හරි ලේසි. මෙන්න එක යෙදවුම් ස්ථාවරව තියාගෙන නිමවුම් වැඩි කර ගැනීම. නේ? දෙක නිමවුම් ස්ථාවරව තියාගෙන යෙදවුම් අඩු කිරීම. ඵලදායිතාව වැඩි. තුන යෙදවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගෙන්. අය කියනවා යෙදවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගෙන් නිමවුම් වැඩි කිරීම. අය කියනවා නිමවුම් අඩු කරන වේගයට වඩා වැඩි වේගෙන් නිමවුම් අඩු කරන වේගයට වඩා වැඩි වේගෙන් යෙදවුම් අඩු කිරීම. අවසාන යෙදවුම් අඩු කරලා නිමවුම් වැඩි කරලා ඵලදායිතාවය වර්ධනය කරන්න හොඳටම පුළුවන්. හරි. නැවත දැන් ඔයාලට පුළුවන් මං හිතන්නේ හැමෝටම මතකයිනේ. ඔන්න මම මුලින්ම කියලාමයි මොකක්ද මේ ඵලදායිතාව කියන්නේ?